සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම හදන්න යන්නේ පෝෂණ බත් එකක්. ඊතර තියෙන ඉතුරු වෙච්ච එළවලු එහෙම පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් රසම රස බත් එකක් තමයි මේක. ඔයාලා කියන්නේ රයිස් එකක් වගේම තමයි චුට්ටක් ඊට වඩා වෙනස්. පොඩි ළමයි එහෙමනම් ගොඩාක් මේකට ආස වෙයි. ඔයාලටත් හදිසි වෙලාවකට ඒ කියන්නේ බත් ඒ කියන්නේ එළවලු එහෙම ගොඩාක් හදා ගන්න බැරි කියලා හිතන වෙලාවක සම්පූර්ණ පෝෂණීය වේලක් සකස් කරගන්න මේ බත් එක හොඳටම ප්‍රමාණවත්. ඔන්න මම අද මේකට පාවිච්චි කරන්නේ බාස්මති හාල් එකක්. ඔන්න මම මේ වෙනකොට මේකට අවශ්‍ය කරන එළවලු ඒ දේවල් ටික ලේස්ති කරගෙන ඉවරයි. ඔන්න මම දැන් හාල් ටික සෝදගෙන ඒකට වතුර තියලා පොඩ්ඩක් එක පෙඟෙන්න පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් අද මම මේකට මොනවද එළවලු විදියට පාවිච්චි කරන්න කියලා. මම කැරට් අලයක් පොඩි වෙන්න කෑලි වලට කපාගෙන තියෙනවා. ඊට පස්සේ අල ගෙඩියක් මේ විදියට කෑලි වලට කපාගෙන තියෙනවා. කැරට් අලයයි අල ගෙඩියයි ටිකක් ලොකු අල ගෙඩියක් ගත්තේ. ඊට අමතරව ගෝවා කොළ කීපයක් හොඳට පොඩියට කෑලි වලට කපලා තියෙනවා. මාළු මිරිස් එක කරලක් ටිකක් ලොකු කරලක් මම ඒ විදිහට අරන් තියනවා. සැරට කන්න කැමති පොඩි බබාලා හිම ඉන්න තැන්වල නම් මාළු මිරිස් එක පාවිච්චි නොකරත් කමක් නැහැ. ඊට අමතරව මම ලොකු ලුණු ගෙඩියක් පොඩියට කපාගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන මම ඉස්සෝ ටිකක් අරන් තියෙන ටික පිරිසිදු කරලා පොත් අයින් කරලා පොඩි කෑලි වලට කපලා තියෙනවා. ඊට අමතරව මම බිත්තර දෙකක් අරගෙන තියෙනවා. මේ ටිකත් එක්කම මම තව පාවිච්චි කරනවා පොඩි ඉඟුරු කෑල්ලක්, සුදු ලුණු බික් කීපයක්, කරපිංච ටිකක්. ඊට අමතරව මම මේකෙදී බටර් එකක් පාවිච්චි කරනවා. වෙජිටේරියන් අය එහෙම ඉන්නවනම් බිත්තර සහ ඉස්සෝ කියන දෙක පාවිච්චි නොකර හදන්න පුළුවන්. තව ඔයගොල්ලන්ට මේ දෙක වෙනුවට චිකන් කරන්න කැමති නම් චිකන් පොඩි කෑලි වලට කපලා ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මම මේ කපාගතිපු ඉස්සෝ ටිකට ගම්ඩිස් කුඩු ටිකක් ලුණු ටිකක් මේ විදිහට දාගෙන ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. පොඩ්ඩක් කලවම් කරලා හොඳට ඊළඟට බිත්තර ටිකක් නම් හොඳට මේ විදිහට කලවම් කරගෙන බිත්තර දෙකටත් මම ගම්මිරිස් චුට්ටක් ලුණු චුට්ටක් එකතු කරගන්නවා. මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. පෝෂණ බත් එක හදන්න තමයි ලේස්ති වෙන්නේ. මූලික වැඩ කටයුතු ටික ඉවරයි. ඔන්න මම අද මේ පෝෂණ බත් එක හදාගන්න රයිස් කුකර් එකම තමයි පාවිච්චි කරන්නේ. මම දැන් රයිස් කුකර් එක ප්ලග් කරලා තියෙන්නේ. මම මේකට මුලින්ම බටර් ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට මම බටර් ටිකක් මේකට එකතු කරගන්නවා. හොඳට රයිස් කුකර් එක හීට් වෙනකොට බටර් ටික දිය වෙනවා දැන්. අද මම මේකට බටර් පාවිච්චි කරාට ඔයාලට මේ වෙනකොට පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න දැන් බටර් ටික දිය වෙලා ඉවරයි. මම මේකට ඉස්සෝ ටික සෝදානම් කරගත්ත ඉස්සෝ ටික මුලින්ම එකතු කරගන්නවා. එකතු කරගෙන ටික චුට්ටක් හොඳට ෆ්‍රයි වෙන්න දෙනවා. ඉස්සෝ ටික මේ විදිහට බැදෙද්දී මම මේකට තලාගත්ත ඉඟුරු පිදුරුණු ටික එකතු කරනවා. කරපිංච ටිකක් එකතු කරගන්නවා. දැන් මම මේකට කපාගත්තු ලුණු ගෙඩිය එකතු කරගන්නවා. ඊළඟට මම මේකට කැරට් අලය එකතු කරගන්නවා. ඒකත් එක්කම මම මේකට කපාගත්තු අලය එකතු කරගන්නවා. ටිකක් ෆ්‍රයි වෙනකදී මම මේකට මාළු මිරිස් කරලක් එකතු කරගන්නවා.
මේක ටිකක් මේ විදිහට ෆ්‍රයි වෙන්න දීලා මේකට කරන්නේ දුන්න තෙහඳි භාගයක් කහකුඩ තෙහඳි කාලක් ගම්මිරි තෙහඳි කාලක් මේ වෙලාවේදී මම මේකට ගෝව කොළ ටික එකතු කරනවා. දැන් මේ වෙලාවේදී මම සූදානම් කරගත්ත බිත්තර දෙක මේකට එකතු කරගන්නවා. මේ විදිහට මේක හොඳට කලවම් කරගන්නවා දැන්. මේ වෙලාවෙදී මම පෙන්නන්න තියපු ආල් ටික දැන් මේකට එකතු කරගන්නවා. ආල් ටික හොඳට මේකට එක්ක කලවම් කරගෙන ආල් ටික වැහෙන ගමනට මේ විදිහට වතුර එකතු කරනවා. ඔයාලට මේක සැරට ඕනි වගේ නම් මේකට මිරිස් කුඩු ටිකක් එකතු කරන්නත් පුළුවන්. දැන් රයිස් කුකර් එකේ පියන වහලා මේ බත් එක ඉදෙන්න දෙන්න ඕන. ඔන්න දැන් බත් එක හැදිලා ඉවරයි. මාරම සුවඳක් තියෙන්නේ. මේක කද්දියතරම එළවලු අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම රයිස් එකකට වඩා ටිකක් වෙනස් කියලා කිව්වේ. දැන් රයිස් එකේ හිම තෙල් ගොඩාක් පාවිච්චි වෙනවා. එහෙමනේ. ඒකට ඇත්තටම මේකන වෙන මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනනම් chili paste ඒ වගේ දේවල් වල පාවිච්චි කරනවා නම් පාවිච්චි කරාට කමක් නැහැ. ඇත්තටම මාරම රසයි, මාරම සුවඳයි. ඔයාලා try කරලා බලන්න. පොඩි ළමයි ඉන්න ගෙදරක නම් මේ වගේ කෑම එකක් ඇත්තටම රයිස් කනවට වඩා ගොඩාක් හොඳ වෙයි. අද අපේ channel එක The Daily Dose of Flavor YouTube channel එකත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි.